ලිම්නොලොජි පාර්ට් එකේදී ෆිෂරිස් එන්හාන්ස්මන්ට් කියලා මේ තමයි ඉස්සලම් පාඩම පටන් ගන්නෙ. ෆිෂරිස් එන්හාන්ස්මන්ට් වලදී ඒකේ PDF දෙකක් තියෙනවා. එකක් එන්හාන්ස්මන්ට් එක, අනිත් එක ටෙක්නික් එක. මම අද එන්හාන්ස්මන්ට් එකේ එක පාර්ට් එකක් කරනවා. ඒ කියන්නේ එන්හාන්ස්මන්ට් එකේ මේ කොටස් දෙකකට මම වීඩියෝ එක කරන්නම්. මේ පළවෙනි කොටස. එතකොට මේ ෆිෂරිස් එන්හාන්ස්මන්ට් කියන එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ කොලේකුයි පෑනකුයි අරගෙන මම කියන දේවල් හොඳට ලියා ගන්න. එතකොට තමයි ඔයගොල්ලෝ උඩ මේක යන්නේ මොකද්ද මම කියන්නේ කියලා. කියන දේවල් කටුවට ලියා ගන්න. ඊට පස්සේ දැන් අපි එහෙනම් බලමු මොනවද ඉගෙන ගන්න කියලා. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා මොකද්ද ෆිෂරිස් එන්හාන්ස්මන්ට් එකක් කියලා කියන්නේ. ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ එන්හාන්ස්මන්ට් එකක් කියන්නේ මොකද්ද කියන එක. දැන් මේවා ලියා ගන්න. ඉස්සෙල්ලා දැනගන්න එපා මොනවද ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ මේ අපි ඒක එන්හාන්ස් කරන්න මොනවද කරන්නේ? ඒ කියන්නේ usage enhancement. මේ ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා why we use fisheries enhancement. මෙහෙම fisheries enhancement එකක් කරන්නේ ඇයි අපි? හේතුව මොකද්ද? ඒක ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා enhancement potential. කියන්නේ මොනවද ඒක මේකේ enhancement කරන එකේ තියෙන advantages. potential කියලා කියන්නේ විභවයන්. advantages වගේ දේවල්. හරිද? එතකොට අපි යමු මෙන්න මේ graph එක. මේ graph එකේ දැන් ඕගොල්ලන්ට පේන්න තියෙනවා මෙන්න මෙතන capture කියලා එකකුයි aquaculture කියලා එකකුයි. දැන් ඔයාලා මුලදීම ඔලුවට දාගන්න ඕන capture කියන එකයි aquaculture කියන එකේ වෙනස. මොකද මේ fisheries enhancement එක කියන එක හැදිලා තියෙන්නේ capture ධන aquaculture සමානයි fisheries enhancement කරන. ඕක තමයි ඔය මේ fisheries enhancement කියලා කියන්නේ. හරිම සරලව. ඒ කියන්නේ capture based fisheries කියලා දෙයක් තියෙනවානේ. capture based fisheries කියලා කියන්නේ මුහුදක හරි ගඟක හරි දැනටමත් මාළු ඉන්නවනේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා කොහෙන්වත් මාළු පැටවුවකට දාලත් නැහැ. අපි උන්ට කන්න දීලත් නැහැ. අපි කිසිම දෙයක් උන් වෙනුවෙන් කරලා නැහැ. හැබැයි අපි මොකද කරන්නේ? බෝට්ටු අරන් ගිහිල්ලා උන්ව අල්ලගන්න. බේඩ් දාලා අල්ලගෙන මේ හාවෙස්ට් කරගන්නවා. ෆිෂින් කරගන්නවා. අන්න ඒක තමයි කැප්චර් ෆිෂරිස් කියලා කියන්නේ. මේ තමයි සරල දාල අයිඩියා එක. මොකදේ සාමාන්‍යයෙන් මේ දැන් වැඩිපුරම මේ මැරයින් වෝටර් වල කරන්නේ කැප්චර් ෆිෂරිස්. මෙන්න මේක ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස. දැන් මේ ලානිල් පාට කොටස තමයි වැඩිම. ඒ කියන්නේ මැරයින් වෝටර් වල වැඩිපුරම කරන්නේ කැප්චර් ෆිෂරිස් කියන එක. ඒ කියන්නේ වැඩිපුරම මුහුදේ ගිහලා මේ මුහුදේ ගිහලා මාළු අල්ලන එකනේ කරන්නේ. ඒ කියන්නේ මුහුදේ දැනටමත් ඉන්න මාළු. ඕකට කියන්නේ ඇවිල්ලා වයිල්ඩ් ස්ටොක් එකක්. ඒ කියන්නේ දැනටමත් මොහොතේ ඉන්නවනේ. ඒ කියන්නේ අපිරයා කරපු අය නෙවෙයි. එහෙම අයට කියන්නේ wild resources. ෆිෂ්ලා දැනටමත් මොහොතේ ඉන්න උන්ව ගිහිල්ලා අල්ලගෙන එනවා. capture fisheries. අන්න ඕක තමයි සරල. ඊළඟට මේකෙදි මේ තද නිල් පාටින් කියලා තියෙන inland water. ඒ කියන්නේ දැන් ඔය වැව් වල, reservoirs වල, ගඟවල ඉන්න මාළු ඉන්න තමයි inland water fisheries කියන්නේ. හරිද? ඒක එතකොට සාමාන්‍යයෙන් මේ දැනටමත් ඉන්න එවුන්ගෙන් අල්ලන ප්‍රමාණය ටිකක් අඩුයි මේ මැරයින් water වල තමයි වැඩි තියෙනවනේ. මේ graph එක දැක්කම මේක ඕගොල්ලන්ට පේනවා. ඊළඟට අපි යමු aquaculture වලට. aquaculture එකෙත් තියෙනවා මැරයින් වෝටර් වල කරන එකකුත් තියෙනවා ඉන්ලන්ඩ් වෝටර් වල කරන එකකුත් තියෙනවා. දැන් aquaculture කිව්වම මේ හොඳම උදාහරණයක් aquaculture වලට මම කියන්නම්. හැබැයි ඒක fish related නෙවෙයි. මම relate කරන්න crustacean part එක. දැන් ඕගොල්ලෝ කියන්නේ shrimp farm වලට. ඒ shrimp farm වල ඉන්නවනේ ඉස්සෝ. ඒ ඉස්සෝ වගා කරන්නේ තනි කරම මේ human intervention එක මත. ඒ කියන්නේ human ලගේ මැදිහත් වීම අනුව තමයි උන්ගේ hatchery එකේ පටන් ගත්තම harvesting process එකට එනකන් සම්පූර්ණ process එකටම මිනිස්සු ඇඟිලි ගහනවා. හරිද? එහෙම දෙයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එක යටතේ තියෙන සිස්ටම් එකට අපි කියනවා ඇක්වාකල්චර් එකක් කියලා. දැන් එතකොට ওই ශ්‍රිම්ප්ලා වගේම අපිට මාළුත් ওই විදිහටම හදන්න පුළුවන්. අන්න ඒ හදන process එකට තමයි කියන්නේ මේ ෆිෂ් ඇක්වාකල්චර් කියන එක. හරිද? එතකොට මේකද මේ ලාරෝස පාටින් කියන්නේ මැරයින් ඒරියාස් වල සාමාන්‍යයෙන් මේ ඇක්වාකල්චර් වැඩිපුර වෙන්නේ මාළුන්ගේ ඇක්වාකල්චර් වැඩිපුර වෙන්නේ මැරයින් ඒරියාස් වල නෙවෙයි
ඉන්ලන්ඩ් වෝටර් ඒ කියන්නේ වැව් වල ගඟවල් වල ඒ වගේ තැන්වල තමයි මේ මාළුන්ගේ ඇක්වාකල්චර් වෙන්නේ. තේරුණාද? එතකොට මේ ඇක්වාකල්චර් වලට යොදා ගන්න දේවල් තමයි ඕගොල්ලන්ට මතක ඇති ෆස්ට් ඉයර් ඉගෙන ගත්තා රේස් වේස්, කේජ් කල්චර්, පෙන් කල්චර් ඒ වගේ දේවල් තමයි ඇක්වාකල්චර් වලට රිලේටඩ්. ඒ ඔක්කොම මිනිස්සු මැදිහත් වීමෙන් කරන දේවල්. හරි නේද? ඊළඟ ස්ලයිඩ් එක. ඇයි මේ අපි මෙහෙම මේ ෆිෂ් ප්‍රොඩක්ෂන් එක දැන් ඔය ෆිෂරිස් එන්හෑන්ස්මන්ට් කියන එකෙන් ඕගොල්ලන්ට ඔළුවට එනවා එන්හෑන්ස් කරන්න පදේ. ඒ කියන්නේ පුළුල් කරනවා. එන්හෑන්ස් කරන්නේ ඇයි අපි? මේ ඒකට හේතුව මොකද්ද? Why do we need the increase fish production? fish production එකක් increase කරන්න හේතුව. three reasons. හරි? increase in demand දැන්ටමත් world population එක increase වෙනවා. ඒ population එක increase වෙද්දී යාළගේ මේ ෆුඩ් රික්වයර්මන්ට් එක වැඩි වෙනවා. මේ වැඩි වෙන ෆුඩ් රික්වයර්මන්ට් එකට අපි ඒකට හරියන මේ ඩිමාන්ඩ් එකට සරිලන සප්ලයි එකක් අපි දෙන්න ඕන. එතකොට දැන් මේ ඇයි ෆිෂ් පැත්තට බර වෙන්නේ? ඕන තරම් ෆුඩ් තියෙනවනේ මේ අපිට මේ වගා කරලා කන්න දෙන්න පුළුවන්. මේ එහෙම දේවලුත් තියෙනවනේ. ඇයි මේ ෆිෂ් පැත්ත වැඩි වෙන්නේ? ෆිෂ් පැත්ත වැඩි වෙන්න හේතුව තමයි ප්‍රෝටීන් අවශ්‍යතාවය. මිනිස්සුන්ට තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය වැඩි. සාමාන්‍යයෙන් දැන් අපේ වගේ මේ ඩෙවලොපින් කන්ට්‍රීස් වල ප්‍රෝටීන් අවශ්‍යතාවය ලොකුවට නැති වුණාට සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ යුරෝපියන් කන්ට්‍රීස් වල ප්‍රෝටීන් කන්සම්ප්ෂන් එක වැඩි. ඒගොල්ලෝ දැන් අපි දැන් ලොකු බත් එකක් බෙදාගෙන පොඩි මාළු කෑල්ලක් දාගන්නවා. ඒගොල්ලෝ එහෙම නෙමෙයි මාළු ගොඩකට පච්චුට්ටක් දාගෙන වගේ කන සීන් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ වැඩිපුරම අර ප්‍රෝටීන් බේස් ප්‍රොඩක්ට් තමයි ගන්න. එහෙම දැන් ප්‍රෝටීන් ඩිමාන්ඩ් එක වැඩි වුණාම මාංශ මස් ඒ කියන්නේ මස් මාළු කිරි බිත්තර වලනේ ප්‍රෝටීන් වැඩිපුර තියෙන්නේ. ඒ පැත්තට තමා මේ අර ඉල්ලුම වැඩි වෙන්නේ. හරිද? එහෙම ඒ වැඩි වෙන ඉල්ලුමේදී ෆිෂ් වලින් ඒ කියන්නේ ෆිෂ් ඇවිල්ලා මාළුනේ ඒ මේ මාළු වල තියෙන ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩි. එතකොට ෆිෂ් ප්‍රොඩක්ෂන් එකෙන් අපිට ඒ ප්‍රෝටීන් මේ රික්වයර්මන්ට් එක මේ ගොඩක් දුරට මේ රිප්ලෙනිෂ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරිපූර්ණ fulfill කරන්න පුළුවන්. හරි. ඒ එතකොට දෙවෙනි reason over exploitation of fish stock. දැන් over exploitation ගැන කිව්වම ඒකත් ඔයගොල්ලෝ දන්නවා. over exploit වෙනවයි කියලා කියන්නේ දැනටමත් මුහුදේ මාළු ඉන්නවා. සහ ගඟවල් වල ඇලවල් වල මේ වැව් වල මාළු ඉන්නවා. ඒ කියන්නේ ඒ naturally occurrence නේ. naturally දැනටමත් ඉන්න අයෝ. අපි ගිහිල්ලා කොයි වෙලාවෙත් මාළු අල්ලනවා මේ දැන් ඒගොල්ලෝ බ්‍රීඩ් කරන මේකටත් වඩා අපි ගිහලා මාළු අල්ලනවා. ඒ හැමදාම මේ ෆිෂින් වලට යනවා නෙවෙයි. හැමදාම බ්‍රීඩ් කරන්නේ සීසන් තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඉන්න ස්ටොක් එක කෙලින්ම ඩික්‍රීස් වෙලා යනවා. ඒ ඩ්‍රාස්ටිකලි ඩික්‍රීස් වෙනවා. මේ ඒ කියන්නේ ඕවර් එක්ස්ප්ලොයිටේෂන් කියන්නේ අර හූරගෙන කනවා වගේ සීන් එකක්. මේ නිකන් තියෙනවා මුන් ගිහිල්ලා ගන්නවා. වගා කිරීමක් නැහැ. දැන්ටමත් තියෙන එක පාවිච්චි කරනවා. ඒක මැඩ පවත්වන්න අපි මේ ෆිෂ් ප්‍රොඩක්ෂන් එක ඉන්ක්‍රීස් කරන්න මේ එන්හෑන්ස්මන්ට් යොදා ගන්න පුළුවන්. තුන්වෙනි එක depletion of wild fish stock due to environmental degradation. අනිත් එක දැන් wild stock ඉන්නවනේ. දැන් wild stock එකක් හිටියට සමහර වෙලාවට මේ wild stock එක දැන් අර මේ environmental side එකෙන් ගත්ත pollution එක එහෙම වැඩි නිසා ඒ habitat destruct වෙනවා. ඒ කියන්නේ ඉන්න තැනක් නැති වෙනවා. habitat නැහැ ඊට පස්සේ මේ ඊට අමතරව අර මේ ඔයගොල්ලෝ දන්නවා reef patches ඒ කියන්නේ අර breeding patches ඒ කියන්නේ ඒගොල්ලෝ breed කරන්නේ ඒගොල්ලන්ට ස්පෙસિෆික් වෙච්ච ස්පොට්ස් වල ඒ තැන් නැති වෙන්න පුළුවන් ඔය පොලූෂන් එක එහෙම නිසා ඒ වගේ ඩිප්ලීට් වුණාම උන්ට බ්‍රීඩ් කරන්න තැනක් නැහැ ඒකට උන් බ්‍රීඩ් කරන්නේ එහෙම වුණාම වයිල්ඩ් ස්ටොක් එක කෙලිම ඩවුන් වෙනවා මේ වගේ දේවල් නැති කරන්න තමයි අපි ෆිෂරීස් එන්හැන්ස්මන්ට් එකක් කරන්න next slide හරි මේක නම් සෑහෙන වටින ස්ලයිඩ් එකක්. දැන් ඕගොල්ලෝ ලියා ගන්න මෙන්න මෙහෙම මම කියන දේ. capture fisheries කියලා ලියාගෙන ප්ලස් එකක් දාලා aquaculture කියලා ලියා ගන්න. ඊට පස්සේ equal දාලා ලියා ගන්න fisheries enhancement. ඔන්න ඕක තමයි සර් උතන කියන්න හදලා තියෙන්නේ. දැන් ඔන්න මම මේක විස්තර කරන්න. මේ fisheries enhancement එක ඇතුලේ මම කලිමුත් කිව්වා තියෙන්නේ දෙකයි. ඒ කියන්නේ දෙකේ combination එකකින් හැදෙන එකක් තමයි fisheries enhancement කියන්නේ. කැප්චර් ෆිෂරීස් වල පාර්ට් එකකුයි ඇක්වාකල්චර් පාර්ට් එකකුයි අරගෙන
අපි මේ ෆිෂරීස් එන්හෑන්ස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ පාර්ට් දෙකක එකතුවක් තමයි මේ මේකෙදි යොදාගන්නේ. ඊට පස්සේ සර් දාලා තියෙනවා මෙතන නැචරල් කියලා. ඒකට හේතුව මොකද්ද? කැප්චර් ෆිෂරීස්. ඒ කියන්නේ දැනටමත් ඉන්නේ උන් ගිහිල්ලා අල්ලගන්න එකනේ අපි කරන්නේ. ඒක නැචරල්. ඒක තමයි මේ මෙතන මේ කියන්නේ. ඊළඟට ඇක්වාකල්චර්. ඒක මම කිව්වා. ඇක්වාකල්චර් කියන්නේ තනිකර මිනිස්සුගේ මැදිහත් වීමෙන් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ඒක සම්පූර්ණ fully controlled. ඒ කියන්නේ under controlled මේ environment එකක් තමයි ඇක්වාකල්චර් වල තින්නේ. හරිද? එතකොට ඒකෙදි තමයි ඒකේ ෆිෂ් ප්‍රොඩක්ෂන් සිස්ටම් එක තමයි يعني ෆිෂ් ප්‍රොඩක්ෂන් සිස්ටම් එක ලොකුට හිතන්න එපා. මේ ඔන්න ඕක තමයි මේ සර් කියලා තියෙන්නේ. එතකොට අපිට ඕක යොදා ගන්න පුළුවන් fisheries enhancement, marine water, brackish and freshwater environment. ඔච්චරයි that's it. ඊළඟට. හරි. දැන් මෙතනදි කියනවා මේකේ තියෙන්නේ production from different aquaculture system. aquaculture related දෙයක් තමයි මේ කියන්නේ. දැන් හරියට capture කොටස අමතක කරන්න. aquaculture කියන කොටස දැන් ඕගොල්ලන්ට raceways, cages, pen culture ওই දේවල් මතක් වෙන්න ඕන first year ඉගෙන ගත්තා. එතකොට raceways කියලා කියන්නේ මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ අර කෙලින්ම මූදේ ගිහිලා මේ සිස්ටම් එක අටවන්නේ නැහැ. මේක මේ ටෙරස්ට්‍රියල්. ඒ කියන්නේ මේ මුහුදක් කිට්ටුව හරි මේ ඉන්ලන්ඩ් ඒ කියන්නේ මේ වැවක් හරි ගඟක් හරි කිට්ටුව හැබැයි මේක හදන්නේ මේ ගොඩබිම. ගොඩබිම හදලා සම්පූර්ණයෙන් වෝටර් පම්ප් කරන්න ඕනේ මේකට. තේරුණාද මං කිව්ව එක දේවින්දි? ඔව් තේරුණා. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මුහුද තියෙනවා. මුහුද තිබ්බට මුහුද දැන් අර කේජ් එහෙම නම් දැන් අර කෙලින්ම මුහුදේ අටවන්න පුළුවන් නේ. මේක එහෙම නෙමෙයි පුතේ. මුහුද තිබ්බට ඒකේ වතුර පම්ප් කරනවා මුහුදෙන් ගොඩබිම තියෙන තැනකට. ඊට පස්සේ ඒක තනි කන්ට්‍රෝල් එකක් යටතේ කරන මේ සිස්ටම් ප්‍රොඩක්ෂන් මේ එක්වකල්චර් සිස්ටම් එකක් තමයි රේස් වේස් කියලා කියන්නේ. හරිද? ඒක ලෑන්ඩ් බේස්ඩ් එකක්. එතකොට මේක ඇවිල්ලා මේ වෝටර් පම්ප් කරනවා. සාමාන්‍ය ඔකේ වෝටර් යන්නේ එකම දිශාවකට ඩිරෙක්ෂන් එක සමානයි. එච්චර දේවල් ඔයගොල්ලන්ට ඕන නැහැ. ඊළඟට කේජ් කල්චර්. කේජ් කල්චර් කියන එකේ දැන් ඔයගොල්ලන්ට මතක ඇති පින් කල්චරයි කේජ් කල්චරයි කියලා දෙකක්. ඔය දෙකේ පොඩි සමානත්වයක් තියෙනවා. හරිද? කේජ් කල්චර් කියලා කියන්නේ ඒක සස්පෙන්ඩ් වෙනව සාමාන්‍යයෙන් ඔය මේ වතුරේ. ඒ කියන්නේ දැන් අපිට ඕක කෙලින්ම මැරයින් මේ වෝටර් එකක ගිහිලා ගහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒක අපිට මේ ෆුලි කවර් කරන්න පුළුවන් නෙට් එකකින්. හරිද? කේජ් එකක් හිතාගන්න. කේජ් එක දැන් මුහුදේ යටවනවා. ඊට පස්සේ අපි ඒක හැබැයි ඒක සස්පෙන්ඩඩ්. හරිද? ඒ කියන්නේ කෙලින්ම මේ බොටම් එකට සම්බන්ධයක් නැත. ඊට පස්සේ අපි මේක කවර් කරනවා නෙට් එකකින්. මේ කියන්නේ එන්ක්ලෝස් කරනවා ෆුලි එන්ක්ලෝස් කරනවා. හරිද? කේජ් එකක් විදිහට හදනවා. ඒක කේජ් එකක් කියන්නේ කූඩු. හැබැයි ඒක සස්පෙන්ඩඩ්. එතකොට මේ සාමාන්‍ය එතකොට කේජ් එකක් තිබ්බම මැරයින් වෝටර් වල දැන් අස්සේ මාළුවෝ දානවා. ඊට පස්සේ මාළුන්ට එළියට යන්න බෑ නෙට් එක ගහලා තියෙන නිසා. හැබැයි වෝටර් ෆ්ලෝටින් එක කියන්නේ වෝටර් ෆ්ලෝවින් එක වෙනවා. හොඳ එයරේෂන් එකක් ඒ දේවල් තියෙනවා. එතකොට කේජ් කල්චර් එක කතා කරද්දී පෙන් කල්චර්නේ මානේ කතා කරන්නේ. පෙන් කල්චර් කියලා කියන්නේ මේ ඒක ඇවිල්ලා මේ විතර මේකේ පෙන් කල්චර් තිබ්බා. මේ තියෙන පෙන්ස්. පෙන් කියලා කියන්නේ මේකෙදි හැබැයි මේ බොටම් එක මේ ඔය කේජ් එක වගේමයි නෙට් එකේ වටේට මේ රැප් කරලා තියෙන හැබැයි බොටම් එකට මේ සම්බන්ධයි. බොටම් එකට සම්බන්ධයි මේ ෆ්ලෝ එකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. හරිද? එතකොට මේ ඔය තිලාපියා හැම වගේ රෙයා කරනවා. මම දන්න විදිහට නම්. බොටම් එකට ෆික්ස් කරලා තියෙන පෙන්. හරි. එතකොට දැන් ඕගොල්ලෝ කේජස් දන්නවා completely fed and aerated ponds over මේ පොන්ඩ් එකක් ඔය පොන්ඩ් එකක් ගැන කියන්නේ ෆීඩ් දෙනවා aerated කරලා තියෙන ඒ වගේ දේවල්. fertilized and fertilized කියන්නේ ඒකත් ඔය මේ fertilize ඒගොල්ලන්ට දෙනවා ඒගොල්ලන්ගේ growth එකට මොනවා හරි disease එකක් වෙනවා නම් ඒ වගේ දේවල් කියන්නේ. ඒවා ලොකුවට විස්තර කරන්න තේරුමක් නැහැ. එතකොට මේ බ්‍රෂ් පාක් කියලා දෙනවා. බ්‍රෂ් පාක් කියන එක සර් කිව්වා. බ්‍රෂ් පාක් කියන්නේ මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් මෙතඩ් එකක්. හරිම සරලයි දැන් ඔයගොල්ලෝ මේ කටුනායක හයිවේ එක යනවා නම් ඔක දැකලත් ඇති. මේ
මොහොතේ සමහර තැන්වල ඒ කියන්නේ ලොකුවට ගැඹුරු නැති තැන්වල මැන්ග්‍රූව් බ්‍රාන්චස් වගේ ඒවා මේ දාලා ගොඩක් හදලා තියෙනවා. එක තැනක් පොට් එකක් හදලා තියෙනවා මේ මුහුදේ. හරිද? එතකොට දැන් මේක නිකන් මේ රොදයක් වගේනේ. බ්‍රාන්චස් දාලා එතන මේ නිකම් බ්‍රාන්චස් ගොඩක් දානවා එක තැනකට. හරිද? මුහුදෙන් වට වෙච්ච තැනකට. කියන්නේ මුහුද තියෙනවා. මුහුදේ මැද්දකට කොතනට හරි මේ මැන්ග්‍රූව් බ්‍රාන්චස් දාලා තියෙනවා. මේකෙන් වෙන්නේ ඒක ඇවිල්ලා ඉන්න ෆිෂ්ලට හැබිටට් එකක් වෙනවා. ඒ කියන්නේ උන්ට එතන ඉන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන මේ කොහොම මේ ඕක සබ්ස්ට්‍රේට් එකක් නේ. එතකොට ඕකේ වෙන්නේ අර ඇල්ගල් හැදෙනවා. එතකොට මේ ෆයිටෝප්ලැන්ක්ටන් ඩෙන්සිටි එක උතන වැඩි වෙනවා. එතකොට උන්ට කෑම වැඩි වෙනවා. ඒ කියන්නේ ෆුඩ් රිසෝසස් තියෙන තැනක නේ. එහෙම පොට් එකකට තමයි බ්‍රෂ් පාක් කියන්නේ. අ, ඒගොල්ලන්ට බ්‍රීඩින් ප්ලේස් එකකුත් කියලා ඒක ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ දේවල් මේ තේරුමක් නැහැ මේ කතා කරලා. හරි. දැන් ඔයාලා මෙහෙම මේක මේ කොටස් තුනකට ගහගන්න. දැන් නෝට් එකේ දැන් දැන් මේ මම නිකන් ටේබල් එකක් වගේ හදන්න යන්නේ. ඉස්සෙල්ලා කැප්චර් ෆිෂරීස් කියලා උඩින් ලියා ගන්න. දෙවෙනි කොලම් එකේ ලියා ගන්න enhance capture fisheries කියලා. තුන්වෙනි කොලම් එකේ aquaculture කියලා ලියා ගන්න. මේ capture fisheries කියන එක මම දැන්ටමත් කිව්වා ගියා මාළු වැල්ලුවා ගෙනාවා. එතකොට මේ capture fisheries එකට බලපාන දේ තමයි fishing effort එක. ඒ කියන්නේ අපි කොච්චර මේ effort එකක් දාලාද මේ ෆිෂින් ඒ කියන්නේ මාළු අල්ලන්නේ මේ මාළු අල්ලන එක ගැන තමයි ඔය ෆිෂින් එෆර්ට් කියලා මෙතන දාලා තියෙන්නේ. ඒතර කැප්චර් ෆිෂරීස් යටතේ ඕගොල්ලෝ මෙහෙම ෆිෂින් එෆර්ට් කියලා ලියා ගන්නකො. එච්චරයි කැප්චර් ෆිෂරීස් එකේ ඔච්චරයි. හරි. මේ මාළු අල්ලන විදිහ විතරයි. කියන්නේ අපි මේ ඒක වැඩි දියුණු කරන්න එහෙම නෙවෙයි මේ කැප්චර් ෆිෂරීස් වල තියෙන්නේ අපි මාළු අල්ලන විදිහ. එච්චරයි. කියන්නේ මේ බේඩ් දාන ප්‍රමාණය අරවා මේවා එච්චරයි. ඊළඟට enhance capture fisheries. දැන් capture fisheries enhance කරන්නේ කොහොමද? දැන් ඔන්න මේ මාළුව දැනටමත් තියෙනවා. අපි ගිහින් අල්ලන් එන එක තමයි capture fisheries කියන්නේ. ඕක enhance කරන්නේ කොහොමද? ඕක enhance කරන්න නම් අපි කරන්න ඕන ඉස්සෙල්ලා මේ ට්‍රයිලා හරි ෆින්ගලින්ලා හරි ගිහිල්ලා ඒකට අතහරින්න ඕන. ඒ කියන්නේ ස්ටොකින් කියන්නේ ඒක. ඊට පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් කියලා කියන්නේ දැන් ඔන්න මේ පරිසර පද්ධතියක් තියෙනවා. හැබැයි දැන් අපි හිතමු තිලාපියා එතන නැහැ. හැබැයි එතනට මේ එතන තියෙන environmental conditions හොඳයි. ඒක ඒතකොට exotic species එකක් වෙන්නේ නැති විදිහට එම් කියන්නේ මේ invasive species එකක් වෙන්නේ නැති වෙන්න අපිට introduce කරන්න පුළුවන් නම් අපිට ඒක introduction එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මාළු වර්ගයක් හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් ඉන්න එකේ ස්ටොක් එකේ කියන්නේ existing ෆිෂ් ස්ටොක් එක වැඩි කරන්න පුළුවන් ෆ්‍රයිලා හරි මේ ෆින්ගර්ලින්ග්ලා හරි දාලා. ඒක තමයි ස්ටොකින් and introduction. ඊළඟට habitat manipulation. මම දැන් කිව්වා සමහර වෙලාවට habitat නෑ. මේ habitat degrade වෙලා, ඒ කියන්නේ විනාශ වෙලා. අපිට පුළුවන් habitat manipulate කියන්නේ මේ habitat ආය මේ restore කරන්න පුළුවන්. ඊළඟට ෆර්ටිලයිසේෂන්. ඔය ෆර්ටිලයිසේෂන් එකත් මේ ෆර්ටිලයිසේෂන් එකේ ඉන්නේ ඇක්වාකල්චර් යටතේ. හරි. ඊළඟට ඔයා යන්න ඇක්වාකල්චර් කොලම් එකට. ඇක්වාකල්චර් කොලම් එකට ගියාම ඇක්වාකල්චර් මම කිව්වා තනිකරම අපි ෆුලි කන්ට්‍රෝල් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ පාලනය යටතේ. ෆීඩින් අනිවාර්යෙන් උන්ට කන්න දෙන්න ඕන. කන්න දුන්නේ නැත්නම් ඉතින් මේ උන් මැරිලා යනවා මොකද මේ natural food resources උන්ට නැහැ. කේජ් කල්චර් කියන එක කිව්වා. කේජ් කල්චර් කියලා කියන්නේ දැන් ඒ සම්පූර්ණයෙන්ම කවර් කරලානේ තියෙන නෙට් වලින්. එතකොට ඉතින් අර උන්ට කෑම හොයාගන්න එහෙම බෑ. අපි සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරන්න ඕනේ හැමදේම. ජෙනටික් මොඩිෆිකේෂන් ඇක්වාකල්චර් වලදී ජෙනටික් මොඩිෆිකේෂන් වගේ දේවල් යන. ඒ කියන්නේ වැඩිපුර growth rate එකක් තියෙන disease වලට resistant ඒ වගේ අය ජෙනටිකලි අපි මේ breed කරලා ගන්නවා. මේ breed කරලා ඒගොල්ලෝ වෙන්ව ගන්නවා. ඒක තමයි ජෙනටික් මොඩිෆිකේෂන් කියන්නේ. ෆර්ටිලයිසේෂන්. දැන් එතකොට ඇක්වාකල්චර් වලට නම් අනිවාර්යෙන් හැචරියක් තියෙන්න ඕන. හැචරියක ඉන්න මේ හැචරියකින් මේ හැච් වෙන අයනේ අපි ගේන්නේ. ඒක තමයි ෆර්ටිලයිසේෂන් කියන්නේ. ඔන්න ඔය ටික තමයි මේ ඒ ස්ලයිඩ් එකෙන් කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. Strategies of managing inland fisheries for aquaculture. හරි. දැන් ඔය කියන්නේ මොකද්ද? මොනවද තියෙන strategies to manage
ඉන්ලන්ඩ් ෆිෂරීස් කියලා කියන්නේ රිසර්වර් ලේක් ඒ වගේ දේවල් වල මේ ෆිෂරීස් වෙනදී for aquaculture. සාමාන්‍යයෙන් දැන් මේකෙන් අහන්නේ මේකෙන් මේ ඒගොල්ලෝ මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට කියන්නේ දැන් ඔය මේ වැවක් කියන එකක් ගමු හරි වැවක ඇයි මේ වැවක් කියන එක දැන් ඉන්ලන්ඩ් වෝටර් හොඳ ඒ වැවක ඇයි අපි ඇක්වාකල්චර් කරන්නේ ඔබ්ජෙක්ටිව් ඒ කියන්නේ මොකද්ද රීසන් එක මොකද්ද ඔයාගේ අරමුණ මෙහෙම මේ වැවක ගිහිල්ලා මේ මාළු ඇති කරන්න තියෙන අරමුණ ඔයාගේ ඒකේ ඊට පස්සේ මෙකනිසම්ස් ඇන්ඩ් ඉකොනොමිකලි ඉම්පෝටන්ට් එක මොකද්ද අපිට ඒකෙන් මේ මාළු ගිහිල්ලා වැවක දැම්ම ඕගොල්ලන්ට තියෙන ඉකොනොමික් බෙනිෆිට් එක මොකද්ද ඒක තමයි මේකෙදි කතා කරන්නේ හොඳට අහගන්න මේක මේ developed countries European countries එහෙම ඇවිල්ලා developed countries developing countries මොනවද කෙලින්ම ලංකාව බංග්ලාදේශ් පාකිස්තාන ඕවා එතකොට දැන් developed countries කියලා කියන්නේ ඒගොල්ලෝ දැනටමත් මේ අ, හොඳ මේ කියන්නේ economically ඒගොල්ලෝ ඇවිල්ලා strength හරිද දැන් අපි වගේ නෙවෙයි එහෙම අයට ඒගොල්ලෝගේ ඔබ්ජෙක්ටිව් එක ඇවිල්ලා කන්සර්වේෂන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන දැනටමත් ඉන්න ෆිෂ් ස්ටොක් එක කන්සර්ව් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. සාමාන්‍යයෙන් ඔය ඉන්ඩිජිනියස් ස්පීසීස්ලා එහෙමත් ඔය වැව් වල ඉන්නවනේ. ඒගොල්ලෝ කන්සර්ව් කරන්නයි මේ දැන් ඔය ෆිෂින් කරන නිසා ස්ටොක් එක අඩු වෙනවනේ. ඒ ස්ටොක් එක සාමාන්‍ය එක ස්ටේබල් ලිමිට් එක තියාගන්න තමයි කන්සර්වේෂන් කරන්නේ. ඒ වගේ රටවල් වල අයට උන ඒක. يعني මොකද ඒගොල්ලෝ අර එන්වයරන්මන්ටල් පැත්ත ගොඩක් හිතනවානේ. ඊළඟට රීක්‍රියේෂන්. රීක්‍රියේෂන් කියන්නේ ඇවිල්ලා ඔය ස්පෝර්ට් ෆිෂින් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ස්පෝර්ට් එකක් විදිහට මාළු අල්ලනවා. ඒ කියන්නේ මේ ඔයාලට තියෙනවා ක්ලබ් වගේ ඒවා. මේ ඒ වගේන් ඇවිල්ලා මේ ඔය එක එක මේ කම්පිටිෂන්ස් තියෙනවා. ගිහිල්ලා මේ වැවකට ගිහිල්ලා ඒ කියන්නේ එහෙම මේ වැව් තියෙනවා. ඒ වැව් වල ගිහිල්ලා මාළු වෙනවා. වැඩි මාළු ප්‍රමාණයක් අල්ලපෙකනා ඊට පස්සේ වැලියු එක වැඩිම මාළු අල්ලපෙකනා එහෙම මේ ගිෆ්ට් දීලා අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ ස්පෝර්ට් ෆිෂින් කියන එක ඔය රීක්‍රියේෂන් යට තියෙන්නේ. ඊළඟට අපි බලමු ඩෙවලොපින් කන්ට්‍රීස් වල. දැන් ඩෙවලොපින් කන්ට්‍රීස් කියන්නේ ඇවිල්ලා ලංකාව වගේ එකක් නේ. ඇත්තම කිව්වොත් අපිට සාමාන්‍යයෙන් ඔය එන්වයරන්මන්ටල් සයිඩ් එක හිතන්න අමාරුයි අපේ තියෙන මේ ආර්ථික තත්ත්වය අනුව. දැන් මේ provision of food income අපි mainly target කරන්නේ අපේ food income එක. හරිද? මොකද මේ ඉස්සෙල්ලා බලන්න ඕනේ අපේ කෑමනේ දැන් බඩගින්න ඉඳලා මේ පරිසරය සංරක්ෂණය කරන්න ගිහිල්ලවත් මේ ආතල් එකට මේ මාළු වලලවත් හරියන්නේ නැහැ. අපි කරන්න ඕන ඒක මේ කණ්ඩ පාවිච්චි කරන එක. ඒක තමයි මේ food resource the main purpose is the food resource food production. හරිද? මේ ඒක යටතේ අපිට අපේ එම්ප්ලොයිමන්ට් එක දැන් ඔය මේ ඕගේ යටතේ එක එක මේ දැන් ඔය මේ සංවර්ධන නිලධාරික ගවයන්නේ වගාවලට ඒ වගේම තමයි මේ ෆිෂ් වලටත් ඔය මේ අපි දන්න විතරට ඔය වැව් තියෙන පැතිවල මේ ඔය එන්හෑන්ස් කරන්න එහෙම මේ ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒක ඇවිල්ලා එම්ප්ලොයිමන්ට් එකක්. දැන් ඔය ඔබ්ජෙක්ටිව්ස් තමයි අපේ වගේ රටවල ෆුඩ් රිසෝසස් ඊළඟට එම්ප්ලොයිමන්ට් ඊළඟට ලයිව්ලිහුඩ් කියන්නේ දීවර ගම්මාන කියන ඒවා ලංකාවේ තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මේන් ඉන්කම් එක එන්නේ මේ වැව නිසා වැවෙන් ගන්න මාළු විකුණලා තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් එතකොට මේ ඊට අමතරව ඒගොල්ලන්ට දැන් පෝෂණ දැන් මේ ඕගොල්ලෝ හිතන්නේ දැන් ඔය එයාලට ඒ වැවේ මාළු නැත්නම් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය ප්‍රෝටීන් සෝස් එකක් කියන එක සාමාන්‍යයෙන් ලබා ගන්න බැරි දෙයක්. මොකද ප්‍රෝටීන් සෝස් එකක් කියන්නේ ප්‍රෝටීන් හරි ගන්න ප්‍රෝටීන් ෆුඩ් ඇවිල්ලා හරි ගන්න. දැන් ඒ උනාට දැන් මේ තමන්ගේ ගමේ වැවේ තියෙනවා නම් ඒගොල්ලන්ට සාමාන්‍ය මුදලකට හෝ දැන් තමන්ගේ ගෙදර කෙනෙක් මාළු අල්ලනවා නම් නොමිලේ ඒක ලබා ගන්න පුළුවන්. එතකොට ඒ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වෙලා. දැන් අපි වගේ රටවල් වලට මේ ලයිව්ලිහුඩ් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව ඉන්කම් ජෙනරේට් ඒ කියන්නේ වැඩිපුර මාළු මේ වැවෙන් අල්ල ගන්න පුළුවන් අපිට වෙන ගමකට හෝ මාකට් එකට විකුණන්න පුළුවන්. එතකොට ඉන්කම් එකක් එනවා. ඒ ඉන්කම් එකෙන් මේ ගෙදරට ඕන වෙන දේවල් ගන්න පුළුවන්. මේක ඇවිල්ලා කෙලින්ම බිස්නස් එකක් වගේ. හරිද? ඉන්කම් එකක් ජෙනරේට් වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ඩෙවලොපින් කන්ට්‍රීස් වල ඔබ්ජෙක්ටිව් එක.
ඊළඟට මෙකනිසම්ස් දැන් එතකොට ඩෙවලොප් කන්ට්‍රී එකක්. ඒ කියන්නේ හොඳ යුරෝපියන් කන්ට්‍රීස් ගත්තම ස්පෝර්ට් ෆිෂරීස්. ඒ කියන්නේ අර මං කිව්වේ මාළු අල්ලනවයි කියලා ස්පෝර්ට් එකක් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක කරන්නේ ලෙෂර්ලි. දැන් අපිට ඔය ලෙෂර්ලි මේ මාළු අල්ලන වැඩ කරන්න බෑ. ඊළඟට හැබිටට් රීස්ටෝරේෂන්. ඒ කියන්නේ හැබිටට් රීස්ටෝර් කරනවා. ඒ කියන්නේ මොකද මං කියවනේ ඒගොල්ලෝ එන්වයරන්මන්ටල් ඉකොලොජිකල් සයිඩ් එකට වැඩිපුර බරයි කියලා. ඒ කියන්නේ හැබිටට් මේ විනාශ වෙලා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒව රීස්ටෝර් කරන වැඩ සටහන් කරනවා. හරි. ඊළඟට මේ environmentally sound stocking. ඒ කියන්නේ අර environmentally sound stocking කියන්නේ environment එකට. ඒ කියන්නේ ඒ developing countries වල developed countries වල sorry ඒ කියන්නේ European countries වල දැන් තියෙනවා කියන්නකෝ බෑවා. ඒකට මේ දැන් ඒ කියන්නේ ඒගොල්ලෝගේ දැන් indigenous මේ stock එකක් ඉන්නවා කියන්නකෝ. ඒ stock එක enhance කරනවා. ඒ කියන්නේ ඒකට මේ environmentally sound ඒ කියන්නේ environment එකට suitable අය. ඊට අමතරව දැන් ඒගොල්ලෝ මේ රිසර්ච් වලින් අඳුර ගන්නවයි කියලා හිතන්නකෝ තව එකක් මේ එන්වයරන්මන්ටල් කන්ඩිෂන් යටතේ හොඳයි මේක මෙතන හැදුවා නම් හොඳයි කියලා මේ ඒ ස්පීසිස් එකේ මේ ස්ටොක් එක වැඩි කරගන්න එතකොට ඒවා යූස් කරන්න පුළුවන් ඒවා තමයි එන්වයරන්මන්ටල් සවුන්ඩ් ස්ටොකින් කියන්නේ next one intensive discrete ආ ඔය කතාවෙන් කියන්නේ මොකක්ද intensive ඉන්ඩස්ට්‍රියලයිස් ඇක්වාකල්චර්. ඒ කියන්නේ ඔය ඉන්ඩස්ට්‍රියලයිස් ඇක්වාකල්චර් කියන්නේ කොහොමවත් ඉන්ඩස්ට්‍රියල් එකක් නේ. ඒක මේ අපිට මේ අපි නිකන් ගෙදර පාවිච්චිට ඇක්වාකල්චර් කරන්නේ නැහැ නේ. ඒක ඇවිල්ලා කෙලින්ම ඉන්ඩස්ට්‍රියල් එක. එතකොට මේ ඒගොල්ලන්ට ඕන මේ ඔය ඉන්ටෙන්සිව් සිස්ටම් වලනේ කොහොමවත් පාවිච්චි කරන්නේ. ඩිස්ක්‍රීට් කියන්නේ අර වෙන්ව පවතින වගේ. කොහොමවත් ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රි එකක් මේ මේකට යොදා ගන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඊළඟට ඩෙවලොපින් ලංකාව ගන්නකො ෆුඩ් ෆිෂරීස් මේන් පර්පස් එක ස්පෝර්ට් ෆිෂරීස් නෙවෙයි ෆුඩ් ෆිෂරීස් ඊළඟට හැබිටට් මොඩිෆිකේෂන් ලංකාවෙත් කරනවා එන්හැන්ස්මන්ට් through intensive stocking ඒ කියන්නේ අර මේ මේ හැබිටට් මොඩිෆිකේෂන් එකට ඔය ඉරිගේෂන් කැනල් එහෙම වැඩි කරන්න පුළුවන් රිසර්වයර් බිල්ඩ් කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරනවා ඊට අමතරව මේ enhancement through intensive stocking and management of ecosystem. enhancement එකක් කරන්න පුළුවන්. intensive stocking and management of ecosystem. ඒ කියන්නේ තර මේ fish stock එකක් introduce කරනවා කියන එක. ඊළඟට extensive integrated rural aquaculture. ඒතර මෙතෙන්දී යන්නේ industrial නෙවෙයි rural aquaculture එකක් කියන්නේ. rural aquaculture කියලා කියන්නේ මේ කෙලින්ම අර නිකන් අර මේ ඔය ඉන්ටිග්‍රේටඩ් කියන්නේ අර මේ දෙකක් එකට එකතු කරලා දැන් අර ලයිව් ස්ටොක් එකයි ඇක්වාකල්චර් එකයි එකතු කරනවා වගේ ලයිව් ස්ටොක් එක කියන්නේ මොනවා හරි ඔය එහෙම මේ මට ඒකට උදාහරණයක් කිව්වොත් ඔය හොඳම දේ තමයි මේ මේකට අදාළ නැති උදාහරණයක් මම කියන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඉන්ටිග්‍රේට් කියන එක තේරෙන්නේ නැහනේ. ඔය ඕගොල්ලෝ දන්නව නේද දැන් ඔන්න පොල් වගාව නෑ පොල් වගාව කියන පොල් වගාවක් අස්සේ හරක් බඳලා තියෙන අන්න ඒවා ඉන්ටිග්‍රේට් වෙවිලා. ඒ කියන්නේ දෙකක් එකට එකතු කරලා තියෙන්නේ. ලයිව් ස්ටොකුයි ඇග්‍රිකල්චර්. ඒ වගේ අපිට මෙතනදී මේ ඇග්‍රිකල්චර්ත් එහෙම තව මොකක් එකක් හරි ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. හරි. ඒකද යූස් කරන්නේ ඉන්ටෙන්සිව් නෙවෙයි. ඉන්ටෙන්සිව් කියන්නේ ෆුලි කන්ට්‍රෝල් නේ. මෙතන එක්ස්ටෙන්සිව් මෙතඩ් තමයි යූස් කරන්නේ. ඔය එක්ස්ටෙන්සිව් ඉන්ටෙන්සිව් මෙතඩ් මේ කලින් ස්ලයිඩ් එකේ තියෙනවා මේ බලන්න මේ නැචරල් ඒ කියන්නේ මේ ඊල්ඩ් එකත් අඩුයි ඊළඟට එක්ස්ටෙන්සිව් කියන්නේ අපේ මැදිහත් වීමක් තියෙනවා ඒ වුණාට ලොකුවට නෙවෙයි මෙතනදී මේ ඕවර්ලැප් වෙලා තියෙනවා සෙමි ඉන්ටෙන්සිව් කියන එක එක්ස්ටෙන්සිව් කියන එකයි මෙතන හරිද මේ එක්ස්ටෙන්සිව් කියන්නේ දැනටමත් අර නැචරල් සෝස් එකක් විදිහට වැවක් වගේ වැවක් තියෙනවා. අපි ගිහිල්ලා ඒකේ මාළු ඇති කරනවා. ඊට පස්සේ මේ මාළු ගිහින් දාලා එනවා විතරයි අපි ඒව බලා ගන්න එහෙම නැහැ. ඒ වගේ ඒවා තමයි එක්ස්ටෙන්සිව් කියන්නේ. ඒතකොට සෙමි ඉන්ටෙන්සිව් කියලා කියන්නේ මේ එක්ස්ටෙන්සිව් වලට වඩා සෙමි ඉන්ටෙන්සිව් ගැන මේ අපේ මේ කියන්නේ මේ මිනිස්සුන්ගේ මේ මැදිහත් වීම වැඩි. ඊළඟට ඉන්ටෙන්සිව් කියන්නේ ආයේ මේ
කෙලින්ම මේ නැචරල් ඒවා නැහැ කෙලින්ම මේ මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එක යටතේ තියෙන්නේ. හයිපර් ඉන්ටෙන්සිව් කියන්නේ ඇවිල්ලා මොඩර්න් ටෙක්නොලොජි යූස් කරලා කරන දේවල්. ඉතින් හයි ඊල්ඩ් එකක් තියෙනවා. මේ බලන්න ඊල්ඩ් එක එනවා මේ 10 6 ගුණ කිරීම මේ හයිපර් ඉන්ටෙන්සිව්. හරි. ඊළඟට දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේක ඉකොනොමික්. ඉකොනොමික් කියලා කියන්නේ නෙට් කන්සියුමර් එක තමා ඩෙවලොප් යුරෝපියන් ඇන් ලංකාවේ බලන්නේ නෙට් ප්‍රොඩියුසර්ස්ලා ගන්න. ඕකේ වෙනස මම කියන්නම්. නෙට් කන්සියුමර් කියලා කියද්දී මේ සාමාන්‍ය කන්සම්ප්ෂන් එක මේකෙදී මේ නෙට් කන්සම්ප්ෂන් එක තියෙනවානේ මිනිස්සුන්ගේ කොච්චර ප්‍රමාණයක් මාළු කනවා මේ කියන්නේ මේ කොච්චර මාළු ගොඩක් මේ ඒ මිනිස්සු කොච්චර මාළු ගොඩක් අවුරුද්දකට කනවද හැබැයි ඒකේ මේ ඉන්ලන්ඩ් ෆිෂරීස් වලින් ගන්න මාළු ගානට වඩා වැඩිපුර මුං කාලා. ඔක මම එක්සැම්පල් එකක් විදිහට කියන්න මෙහෙමයි. උන්ගේ රටේ තියෙන එක වැවයි. ඒ වැවේ හදන්නේ මාළු 1000යි. හැබැයි මුං මාළු 3000 කාලා. එතකොට මේ 2000ක් වැඩිපුර කාලානේ. අන්න ඒකට තමයි net consume කියන්නේ. net consume කියන්නේ they consume fish more than they produce. ඒ කියන්නේ produce කරන ප්‍රමාණයට වඩා මුන් consume කරනවා. හරිද? එතකොට දැන් net producersලා කියන්නේ මේගොල්ලෝ මේ produce කරන fish ප්‍රොඩියුස් කරන ෆිෂ් කියන්නේ මේගොල්ලෝ කන ෆිෂ් නෙමෙයි මේගොල්ලෝ මේ විකුණන ප්‍රොඩියුස් කරන ෆිෂ් ප්‍රමාණය වැඩි කන්සියුම් කරන ප්‍රමාණයට වඩා ඒ කියන්නේ ප්‍රොඩියුස් ෆිෂ් more than they consume. ඒගොල්ලෝ දැන් ලංකාවේ ගත්තොත් දැන් වැවක් ගත්තොත් මේගොල්ලෝ මාළු 1000ක් මේ එක වැවක හදනවා. හරිද? ඒ වුණාට ඒ වැවේ මේගොල්ලෝ ගෙවල් වලට අරන් ගිහිලා ඒ ගමේ අය කලා තියෙන 200යි. ඊටු 800ම වෙන පර්පස් වලට මේ ගමෙන් එළියට ගිහින් තියෙන්නේ. අන්න ඒකයි net producers ලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි produce කරලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ consume කරලා තියෙන පොඩි ප්‍රමාණයක්. එතකොට produce fish more than they consume. More than they consume. consume කරපු ප්‍රමාණයට වඩා එළියට produce කරලා තියෙනවා. හරි. එතකොට මේකෙදී ඊළඟ එක capital intensive. capital intensive and labor intensive. මේ ඕගොල්ලන්ට නිකම්ම තේරෙනවා capital intensive කියලා කියද්දිම මේකෙදී සාමාන්‍යයෙන් අර මේ ගන්න මේ ඉන්පුට් එක. ඒ කියන්නේ දැන් අර මේ එක එක දේවල් මේ ඔය GS ගන්න එහෙම එහෙම ඒවට වියදම් කරන ප්‍රමාණය වැඩි. ඉන්වෙස්ට්මන්ට් එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ෆිෂින් ජියර්ස් කියලා කියන්නේ මාළු අල්ලන්න පාවිච්චි කරන ඉක්විප්මන්ට් වලට. හරිද? ෆිෂින් ජියර්ස් වලට, බෝට් වලට, ඊළඟට ඒ වගේ ෆුවල් වලට. එතකොට මේගොල්ලෝ ආයේ කෙලින්ම ආයේ මොඩර්න් ටෙක්නොලොජිස් පාවිච්චි කරන සෝනා අර ධ්වනි තරංගය වන්නේ නැව වලින් සෝනා ඊට පස්සේ හැචරි ප්‍රෙයාරින් ඒ වගේ දේවල් යූස් කරනවා. එතකොට මේ කැපිටල් ඉන්ටෙන්සිව් එක වැඩි. හැබැයි ලේබර් ඉන්ටෙන්සිව් තමයි ලංකාව වගේ කන්ට්‍රීස් වල තියෙන්නේ. කෙලින්ම ලෝ කැපිටල් ඉන්පුට් එකක් අය දන්නවනේ. ඉතින් කෙලින්ම මිනිස්සු දාලා තමයි සුද්ධ කරන්නේද, හාවෙස්ට් එක ගන්නෙද, මේ ප්‍රොසෙස් එක යන්නේද ඔක්කොම මිනිස්සු දාලා මේ මොඩර්න් ටෙක්නොලොජි නෑ. කෙලින්ම අර දාන්න බේට් එකක් මොකක් හරි බේට් එකක් කියන්නේ මොකද්ද? මාළුන්ගේ අර ඇමට දාන එකක්. මොකක්ද ඒකට කෑමක්ද කියන්නේ මම දන්නේ නෑ. මේ ඇමක් මේ ඇම එහෙමයි කෙලින්ම ලෝ බජට්. සිම්පල් GS ආයි නෙට් එකක් යූස් කරන අවුරුදු ගාණක් ට්‍රැප්ස් මේ නැචරලි ගන්න පුළුවන් මොන හරි අරගන්නවා ඔය තමයි ඔය ඕකෙන් විස්තර කරන්නේ ඒක ඊළඟ ප්‍රොෆිට් එක ඇවිල්ලා කෙලින්ම මේකේ ප්‍රොෆිට් එක වැඩි හේතුව තමයි මෙතන ඇවිල්ලා මේ කතා වෙන්නේ ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය හරිද මේ ප්‍රොෆිට් එක ගත්තම මේ දැන් මේගොල්ලෝ ඇවිල්ලා ලක්ෂරි ලයිෆ් නේ ස්පෝර්ට් ෆිෂරීස් ගන්නවයි කියන්නේ කරනවයි කියන්නේ ඔය එතකොට දැන් ඔය ස්පෝර්ට් ෆිෂරීස් වලදී දැන් මේ ඒගොල්ලෝ මේ වැව්වල මාළු හදන්නේ ස්පෝර්ට් ෆිෂරීස් වලට විකුණන්න. එතකොට දැන් ඔය මේ දැන් අපි මෙතන හදන්නේ මේ තිලාපියා පැට්ටු හදන්නේ මේ දැන් මම උදාහරණයකට තිලාපියා ගන්නම්. තිලාපියා අපි හදන්නේ කන්න මුං හදන්නේ මේ ආතල් එකට මාළු බාන්න. හරිද? එහෙම වුණාම දැන් අපි කෙලින්ම තිලාපියා කිලෝ එකේ දැන් අපි හිතමු තිලාපියා මාළුවා කිලෝ එකයි කියලා. හරිද? එතකොට අපි ඒක රුපියල් 300කට විකුණනවා. හැබැයි කෙලින්ම මෙතන මේ
මාළු බාන මේ වගේ ක්ලබ් වල අයට විකුණන්නේ කෙලින්ම කියන 3000 එක මාළුව. කොහොමද වෙනස? එකම තිලාපියා මෙතන 3000 මෙතන කීයද 300. වෙනස. හරිද? දැන් ඔය වෙනස ඕගොල්ලන්ට දකින්න පුළුවන්. අර ඇනිමල් හොස්පිටල් එකෙදිත් ඕගොල්ලෝ දකින්න ඇති. දැන් ඕගොල්ලෝ නිකන් රබර් බෝලයක් කෙලින්ම ඇනිමල් හොස්පිටල් එකේ 600යි. සාමාන්‍යයෙන් අපි පේමන්ට් එකෙන් ගත්තා නම් ඕක රුපියල් මේ නිකන් රබර් බෝලේ ගන්න පුළුවන් රුපියල් 100කට විතර රුපියල් 600ක් වෙන්නේ. අනේ වෙනස තමයි ඔය තියෙන්නේ. හරිද? මේ ඊළඟට මේ හයි ඉකොනොමික් වැලියු එක කියන්නේ හයි ඉකොනොමික් වැලියු එකක් කෙලින්ම දෙනවා මෙතනදී තේරුණාද? ඉකොනොමික් එක වැලියු එකයි පට්ට හයි. රීක්‍රියේෂනල් වැලියු එකක් නේකට තියෙන්නේ. කණ්ඩ නෙමෙයි 40ක් ගන්න. ඒ නිසා මේ වැලියු එක වැඩි. අනිත් එක තමයි මේකෙදි සාමාන්‍යයෙන් කැච් කරන මේ මාළු ප්‍රමාණය අඩුයි. මෙන්න මේ වගේ මේ ඉන්ලන්ඩ් ෆිෂරීස්ලා මේ කියන්නේ මේ වැවක ඇති කරන මාළු ප්‍රමාණය හරි අඩුයි. මොකද ඒගොල්ලන්ගේ මේ මාළු 10ක් ඇති කර 3000 ගුණ කිරීම 1000 30000. හරිද? දැන් මේක එහෙම නෙමෙයි මාළු මේ 10ක් නෙමෙයි 100ක් ඇති කරත් මේ අර ගානමයි හම්බ වෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ total production එක high. හරිද? මේ ප්‍රොඩක්ෂන් කියලා දාලා තියෙන්නේ ඒකයි. ටෝටල් ප්‍රොඩක්ෂන් එක හයි තියෙන්නේ. මේ මාළු 1000ක් විතර ඇති කරනවා. ඒ වුණාට මෙයාලගේ තරම් එතකොට තමයි 100ක් ඇති කරලා තමයි මේගොල්ලෝගේ ඉන්කම් එකට සමානයි. මේගොල්ලෝ 10 ඇති කරන්නේ. අන්න ඒ වෙනස ඔය කියන්නේ. ෆිෂරීස් එන්හැන්ස්මන්ට්. මේක තමයි නියම. මේක හරියට අහගන්න තේරෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා ෆිෂරීස් එන්හැන්ස්මන්ට් මේ නැවත නැවතත් කියන්නේ මේක හොඳට තේරුම් ගන්න. මේක ඇවිත් ඇක්වාකල්චර් වලයි කැප්චර් ෆිෂරීස් වලයි කම්බිනේෂන් එකක ඒ කියන්නේ කම්බයින් කරලා තියෙන්නේ. හරිද? මේක ඕගොල්ලන්ට මෙහෙම කියනවා. Fisheries enhancement is defined. ඒ කියන්නේ fisheries enhancement එක කියන එක මෙන්න මේ පොතේ define කරලා තියෙන්නේ. The limited technological intervention in the life cycle of aquatic species in common pool aquatic resource. common pool aquatic resource එකක් කියලා කියන්නේ common pool එකක් කියලා කියන්නේ ඇවිල්ලා it's not only owned for a one person but it is there are many group of people own and claim for a one pool. ඒ කියන්නේ දැන් එක මනුස්සයෙක්ට අයිති නෑ මේ community එකකට හරි group of people. ඒ කියන්නේ මේ several group of people. ඒ කියන්නේ මේ group කීපයකටම ඉන්න කීපයක ඉන්න මිනිසුන්ට ඒ මේ pool එක අයිති. මෙතන pool එක කියලා කියන්නේ මොකක්ද? reservoir එකක් හරි lake එකක් හරි. කොමන් පෝල් එකක් කියන්නේ ඒකයි. ඔය මේ ඇවිල්ලා පරාක්‍රම සමුද්‍රයේ ගොඩක් අය උන්ටයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒක මේ කාටවත් මේ ලියලා දීලා නැහැනේ මේක මේ එයාගේ වෙබ කියලා. එතකොට දැන් අපිට මේක එක එක මේ දැන් කොමන් පූල් එකක් වුණාම කෙලින්ම අපිට එක එක වැඩවලට යොදා ගන්න පුළුවන්. සමහර අයට කුඹුරු වලට වතුර ගන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයට නාන රෙදි හොදන්න පාවිච්චි කරන්න. සමහර අයට ගිහිල්ලා මාළු පැටව දාන්න මාළු බා ගන්නත් ඇති කරන්න මේ වතුර පාවිච්චි කරන්න පුළුවන්. බල්ල නාවන්න පුළුවන්. ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි කොමන් පූල් එකක් කියන්නේ. ඒ කියන්නේ not owned by one person, but the ownership or the claimers are there are many claimers for several group people or several communities. ඊළඟට මේකෙදි කියනවා limited technological intervention in the life cycle of aquatic species. aquatic species කියලා කියන්නේ මාළුවන්ට. හරිද? මාළුවන්ගේ life cycle එක තියෙනවනේ. life cycle එකේ fry, fingering, ඊළඟට මේ larvae, juvenile, adults. ඔහොම තියෙනවනේ. ඒ life cycle එකේ දැන් aquaculture නම් ගොඩාක් තැන් වලට ඇඟිලි ගහනවනේ. හැබැයි මේ ෆිෂරීස් එන්හැන්ස්මන්ට් වල ওই ලයිෆ් සයිකල් එකේ හැම තැනටම ගිහිලා මිනිස්සු ඇඟිලි ගහන්නේ නැහැ. ඒක තමයි ඔය කියන්නේ ලිමිටඩ් ටෙක්නොලොජිකල් ඉන්ටර්වෙන්ෂන්. හරිද?